මම නම් අවංකව පෞද්ගලිකව හොරු අල්ලන්න මාර ට්‍රයි එකක් දුන්නා. මම ඉස්සල්ලාම ට්‍රයි කළේ අපේ හොරුන්ව අල්ලන්න. මට ඒකට ලැබුණු තෑග්ග තමයි නඩු 36යි තුන් පාරක් රිමාන්ඩ් දුන්නා. ඒක තමයි මට ලැබුණු තෑග්ග. ඒක තමයි ලංකාවේ හොරු අල්ලන්න යන අයට ඔල්මාද බඩුවක් මේ මිනිහත් එලගෙන යනවා. මේ පිස්සව වාඩි කරන්න. මේ පිස්සව වාඩි කරන්න. මම වාඩි කරන්න. උඹට පුළුවන් මාව වාඩි කරන්න. තාත්තය. මාව වාඩි කරන්න. නායක මේ විදිහට කලින් හෙලිකොප්ටර් එක හෙලිකොප්ටරයක් කරා. අපි පිළිගන්නවා. පාරේ යනකොට කාර් දෙක තුනක් කරගෙන යනක පිළිගන්න පුළුවන් කර සභාපතිතුමනේ. එක කාර් එක හුලං ගියොත් අනිත් කාර් එකට නගින්න පුළුවන්. උඩින් යනකොට හෙලිකොප්ටර් තුනක් කරගෙන යන්නේ මොකද? එකක ප්‍රශ්නයක් આવත් අනිත් එකට පනින්නද? පනින්න වෙන්නේ බිමට. මතක තබන්න. මෙලක මහජනක ධනෙ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති. වානා අනුර රනිල් වානා ගෝඨා මහී වානා කවුද ඕනේ සජිත් තමයි වානා කියමින් පොලිසියකට පැමිණිලා දැම්මා. මගේ පැමිණෙට තුන් පාරක් ගියා, හතර පාරක් ගියා. උන් නෙවෙයි විත්තිකාරයා ගෙන්නුවේ. කොහොමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ට මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද්ද? මොන බම්බුවද? මේක අපිලගේ රට, අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝක තමයි ප්‍රශ්නේ. Japan. Anata wa namae wa nan desu ka? Hajimemashite douzo yoreshiku onegai shimasu. Oke kudasai. Okake kudasai. Douzo kochirai. Arigatou gozaimasu. මටත් ඉතින් පොඩ ජපන් පුළුවන්. ඒ පොඩ ජපන් පාවිච්චි කරලා තමයි සම්පත් බහුල ජපන් ජාතිකයින් අපේ රටට සම්පත් මන් ලබා ගන්න.